කොළඹ 15 උසස් ජාතික ඉංජිනේරු ඩිප්ලෝමා පාඨමාලාව සඳහා අයදුම් කරන ආකාරය. මේකෙදි ඔයාලා මුලින්ම කරන්න ඕන Google හෝ වෙනත් වෙබ් බ්‍රවුසර් එකකට ගිහිල්ලා HNDE Colombo 15 කියලා සර්ච් කරන්න ඕන. එතකොට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් HNDE Colombo 15 වෙබ්සයිට් එක. ඒක උඩ ක්ලික් කරන්න. ඊට පස්සේ HNDE Colombo 15 වෙබ්සයිට් එකට ඔයාව රීඩිරෙක්ට් වෙවි. ඊට පස්සේ මෙතන තියෙන admissions කියන බටන් එක උඩ ක්ලික් කරන්න. ඊට පස්සේ මේකෙදි යටටම ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් පාඨමාලාව පිළිබඳ සියලුම විස්තර, පාඨමාලාවට අදාළ ගැසට්ස් බලා ගන්න පුළුවන්. හරි, දැන් ඔයාලට කරන්න තියෙන්නේ මේ apply now කියන බටන් එක උඩ ක්ලික් කරන එක. ඊට පස්සේ ඔයාව නැවතත් මේ වගේ වෙබ්සයිට් එකකට රීඩිරෙක්ට් වෙවි. මේකෙත් පහලටම ගියාම ගැසට් නෝටිස් සහ ඇඩ්මිෂන් ගයිඩ්ලයින්ස් ඔයාලට බලා ගන්න පුළුවන්. එතන යටම තියෙනවා apply online කියලා බටන් එකක්. ඒක උඩ ක්ලික් කරන්න. දැන් ඔයාලව තවත් අලුත් page එකකට රීඩිරෙක්ට් වෙවි. ඔයා දැනටමත් account එකක් හදලා තියෙනවා නම් ඔයාගේ NIC number එක සහ password එක ඇතුළත් කරලා ඔයාට login වෙන්න පුළුවන්. ඔයා දැනටමත් account එකක් හදලා නැත්නම් පහල තියෙන create new account කියන එක උඩ ක්ලික් කරලා ඔයාට අලුත් account එකක් හදා ගන්න පුළුවන්. අලුත් account එක හදද්දී මුලින්ම ඔයාගේ email address එක නිවැරදිව ඇතුළත් කරන්න. ඊළඟට ඔයාගේ national identity card number එක ඇතුළත් කරන්න. ඊළඟට ඔයාගේ mobile number එක ඇතුළත් කරන්න. ඊළඟට password එකක් add කරගන්න. දැන් මෙතන පහළ තියෙන register කියන බටන් එක උඩ ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට OTP එකක් add කරන්න place එකක් එවි. මෙතනට ඔයා register වෙද්දී add කරපු number එකට එන OTP එක add කරන්න. ඊට පස්සේ ඔයා මෙතන verify OTP කියන එක උඩ ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයා මේ විදිහට application form එකට redirect වෙවි. මේකෙදි ඔයාලා මුලින්ම select කරන්න ඕන ඔයාගේ program mode එක. ඒ කියන්නේ full time ද නැහෙම නැත්නම් part time ද කියන එක. මෙතනදී ඔයා තෝරගන්න ඕන full time කියන එක. ඊට පස්සේ ඔයාලට මෙතන ඇඩ් කරන්න තියෙනවා ඔයාලගේ A level exam එකට අදාළ results ටික. මුලින්ම ඔයා ඇඩ් කරන්න ඕන ඔයාගේ A level stream එක. ඒක ඔයා mathematics විදිහට select කරන්න. ඊළඟට ඔයාලට ඇඩ් කරන්න තියෙන්නේ ඔයා A level කරපු අවුරුද්ද 2000 කීයද කියන එක. ඊට පස්සේ ඔයාගේ index number එක ඇඩ් කරන්න ඕන. ඊට පස්සේ ඔයාට common test එකට තිබ්බ marks ඇඩ් කරන්න. ඊට පස්සේ general english වලට තිබ්බ grade එක ඇඩ් කරන්න. ඊට පස්සේ ඔයාගේ set score එක add කරන්න. මෙතනදී ඔයාගේ set score එක minus වුණත් ඔයාට add කරන්න පුළුවන් මෙතන plus mark එක ළඟින් change කරලා. ඊළඟට ඔයා A level වලට කරපු subject සහ ඒවට ගත්ත grade එක add කරන්න ඕන. මෙතනදී අපි select කරේ mathematics stream එක නිසා අපිට පෙන්වන්නේ ඒ stream එකට අදාළ subjects ටික විතරයි. හරි, මේ විදිහට ඔයාගේ subject සහ ඊට අදාළ grades add කරාට පස්සේ ඊට යටින් ඔයාට බලා ගන්න පුළුවන් ඔයාගේ O level exam එකට අදාළ විස්තර ඇතුළත් කරන්න තියෙනවා. මෙතනදී මුලින්ම ඔයාට ඇඩ් කරන්න තියෙන්නේ ඔයා විභාගයට පෙනී සිටිය වාර ගන්න. ඔයා එකවරක් විභාගයට පෙනී සිටියා නම් single year කියන එක select කරන්න. ඔයා විභාගයට කිහිප වරක් පෙනී සිටියා නම් several years කියන එක select කරන්න. ඊට පස්සේ ඔයා විභාගයට මුහුණ දුන්න අවුරුද්ද. ඊට පස්සේ ඔයාගේ index number එක ඇතුළත් කරන්න. ඊළඟට ඔයා mathematics වලට ලබාගත් grade එක add කරන්න. ඊළඟට ඔයා english වලට ලබාගත් grade එක add කරන්න. ඔයා English literature හෝ ICT විෂයන් විදිහට කරලා තියෙනවා නම් ඒ විෂයන් වලට අදාළ grade එකත් add කරන්න. හරි, දැන් මේ පහලින් පේන eligible course list එක යටතේ ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාගේ results වලට අනුව ඔයා apply කරන්න සුදුසුකම් ලැබපු courses list එක සහ ඊට අදාළ centers. ඊළඟට තමයි ඔයාලට වැදගත්ම කොටස තියෙන්නේ. මෙතනදී තමයි ඔයාගේ කැමැත්ත අනුව අයදුම් කරන courses list එක add කරන්න තියෙන්නේ. ඉතින් මෙතනදී ඔයා කොළඹ 15 උසස් ජාතික ඉංජිනේරු ඩිප්ලෝමා පාඨමාලාවට අයදුම් කරන කෙනෙක් විදිහට ඔයාට බලා ගන්න පුළුවන් ඔයා සුදුසුකම් ලැබලා තියෙන courses 5. ඉතින් ඔයාට පුළුවන් මේ courses 5 ඔයාගේ කැමැත්තේ පිළිවෙල අනුව මේකට add කරන්න. හරි, අපි දැන් මේ courses 5 add කරලා ඉවරුණාට පස්සේ ඔයාට ඊළඟට කරන්න තියෙන්නේ ඔයාගේ පෞද්ගලික විස්තර ඇතුළත් කරන එක. මුලින්ම මෙතන title කියන එක යටතේ ඔයා පිරිමි කෙනෙක් නම් Mr කියන එකත්, ඔයා අවිවාහක ගැහැණු කෙනෙක් නම් මිස් කියන එකත්, ඔයා විවාහක ගැහැණු කෙනෙක් නම් මිසිස් කියන එකත් select කරන්න ඕන. ඊට පස්සේ ඔයාට add කරන්න තියෙන ඔයාගේ full name එක. ඊළඟට ඔයාට add කරන්න තියෙන්නේ මුලකුරු සමග නම. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාගේ NIC number එක දැනටමත් මෙතන add වෙලා තියෙනවා. ඔයාගේ birthday එක දැනටමත් add වෙලා තියෙනවා. සහ ඔයාගේ ස්ත්‍රී පුරුෂ භාවය දැනටමත් add වෙලා තියෙනවා.
ඊළඟට වාට ඇඩ් කරන්න තියන්නේ වාගේ කන්ටෙක්ස් ඩීටේල්ස්. කන්ටෙක්ට් ඩීටේල්ස් යටතේ වාට දැනටමත් බලාගන්න පුළුවන් වාගේ ඊමේල් ඇඩ්‍රස් එක සහ මොබයිල් නම්බර් එක ඇඩ් වෙලා තියෙනවා. ඊළඟට වාට ඇඩ් කරන්න තියෙන වාගේ ඇඩ්‍රස් එක ඇඩ් කරාට පස්සේ වාට ඇඩ් කරන්න තියෙනවා අයිති දිස්ත්‍රික්ක. ඊළඟට වාට ඇඩ් කරන්න තියෙන්නේ වා කරපු පේමන්ට් එකේ විස්තර. මේ පාඨමාලා සඳහා ඇප්ලයි කරන සියලුම දෙනාට රුපියල් 1000ක මුදලක් අදාළ බැංකු ගිණුම වෙත බැර කරන්න ඕන. වාට පුළුවන් ගව් පේ හෝ මහජන බැංකුව හරහා මේ මුදල අදාළ ගිණුමට බැර කරන්න. ඒ විදිහට මුදල් බැර කරාට පස්සේ බැංකු ගෙවීම් කුයිතාන්සියේ තියෙනවා ගනුදෙනු යොමු අංකයක්. ඒ යොමු අංකය වාට මෙතන ඇඩ් කරන්න ඕන. ඒ වගේම බෑන්ක් ස්ලිප් එකේ ෆොටෝ එකකුත් වාට මෙතනදී අප්ලෝඩ් කරන්න ඕන. හරි දැන්වා සියලුම විස්තර ඇඩ් කරලා ඉවරයි. දැන් මෙතන පහලින් තියෙන click next to view කියන බටන් එක උඩ ක්ලික් කරන්න. දැන් මෙතනින් ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාලා ඇඩ් කරපු සියලුම විස්තර ටික. ආයෙත් පාරක් හරියටම චෙක් කරලා බලන්න ඔයාලා ඇඩ් කරපු විස්තරවල වැරදි තියෙනවද කියලා. ඉතින් මොකක්ම හරි වැරද්දක් තියෙනවා නම් ඔයාලට පුළුවන් මේ පහළම තියෙන back to edit කියන බටන් එක ක්ලික් කරලා ආයෙත් ඒ වැරද්ද නිවැරදි කරන්න. මොකොත්ම වැරද්දක් නැත්නම් ඔයාලට පුළුවන් මේ click here to submit කියන තැන ටික් එකක් දාලා submit application කියන බටන් එක උඩ ක්ලික් කරන්න. හරි දැන් ඔයාගේ ඇප්ලිකේෂන් එක සබ්මිට් වෙලා ඉවරයි. ඔයාලට පුළුවන් මෙතන ඩවුන්ලෝඩ් ඇප්ලිකේෂන් කියන තැනින් ඔයාගේ ඇප්ලිකේෂන් එක ඩවුන්ලෝඩ් කරගන්න. හරි මෙතනින් ඇප්ලිකේෂන් සබ්මිට් කරන ප්‍රොසෙස් එක ඉවරයි. එහෙනම් හැමෝටම සුබ පතනවා ඉංජිනේරු සීනේ සැබෑ වෙන්න කියලා.